happy. Hello. Welcome back to my YouTube channel. අද අපි යනවා සෑස්බර්ග් සිටි එකට ළඟම තියෙන හලෙන් කියලා ලස්සන ගමකට. අපේ ටාගට් එක තමයි හලෙන් වල තියෙන සමර් රොඩ්රිබාන් කෙටන්බ්‍රික්ස් කියන සම්මර් ඇඩ්වෙන්චර් එක try කරන එක. මේක සුපිරිම ෆන් රයිඩ් එකක් ගන්න පුළුවන් ප්ලේස් එකක්. එකපාරක් ගියොත් ආපහු යන්න හිතෙනවා. එච්චරටම මාරම ෆන්. ඉතින් මේ ඇඩ්වෙන්චර් එක කොහොමද කියලා බලන්න අපිත් එක්ක වීඩියෝ එකේ ටිකටම රැඳිලා ඉන්න. මොකද තව සුපිරි දේවල් ඉස්සරහට ගොඩක් තියෙනවා. මේ තියෙන්නේ සාල්ස්බර්ග් වල මේන් ස්ටේෂන් එක. මෙතනින් බස් සහ ට්‍රේන් දෙකම ගන්න පුළුවන්. දැන් අපි වෙයිට් කරන්නේ අපේ බස් එක එනකම්. අපිට බස් ලයින් 160, 170 කියන බස් දෙකේම යන්න පුළුවන්. ඒත් අපි ගත්තේ 170 කියන බස් ලයින් එක. ඔන්න එහෙනම් අපි දැන් පිටත් වෙන්න යන්නේ. ඔන්න අපේ පළවෙනි බස් එකෙන් අපි බැස්සා. අපිට මෙතනට එන්න විනාඩි 25-30 අතර කාලයක් ගියා. දැන් අපි ඉන්නේ හලයින් ස්ටියනයිස් කියලා කියන බස් හෝල් ටිකේ 41 ලයින් බස් එක එනකම්. ඔන්න ෆයිනලි අපි ඩෙස්ටිනේෂන් එකට ආවා. මේ ඇඩ්වෙන්චර් එක ගැන විස්තර කරත් අපිට කරන්න තියෙන්නේ සින්කන් කෝගල් කියන මවුන්ටන් එකේ මුදුනට ගිහින් එතනින් පොඩි ස්ලෙඩ් එකක් වගේ කාට් එකක් අරගෙන මෙටල් ට්‍රැක් එකක් දිගේ පල්ලෙහාට එන්න. මේ කාට් එකේ ලිවර් එකක් තියෙනවා. ඒකෙන් අපිට ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඉතින් අපිට පල්ලෙහාට ස්ලෝ වෙන්නත් පුළුවන්, ස්පීඩ් එකෙන් එන්නත් පුළුවන්. ස්පීඩ් එකෙන් යන තරමට ෆන් එක වැඩි. මේ රයිඩ් එක 2.2 කිලෝමීටර වගේ තියෙනවා. ඉතින් අපි සුපර් ෆාස්ට් රයිඩ් එකක් ගත්තොත් අපිට ෆුල් ඇඩ්වෙන්චර් ෆීලිං එකක් ගන්න පුළුවන්. අපි දැන් ඉන්නේ කන්ද පාමුල. කන්ද මුදුනට යන්න අපිට ක්‍රම දෙකක් තියෙනවා. එකක් මේ වගේ චෙයා ලිෆ්ට් එකක්, එහෙම නැත්නම් හයික් එකක්. අපි නම් ගත්තේ චෙයා ලිෆ්ට් එක. මොකද අපිට ඕනේ චෙයා ලිෆ්ට් එකේ එක්ස්පීරියන්ස් එක ගන්න. ඒක මාරම ෆන්. මේකට නැගපු ගමන් මමයි හස්බන්ඩ් නම් ගොඩක් බය වුණා. හැබැයි අපේ බබා ඒකේ අනිත් පැත්ත. එයාට මාරම හැපි. එයාට මං හිතන එක අමුතුම ෆීලින් එක. පේනවනේ එයාගේ සද්දේ. ඒකෙම තේරෙනවනේ ඔයාලට එයා කොච්චර සතුටින්ද ඉන්නේ කියලා. මම මේ චයිල්ඩ් ලිෆ්ට් එක කන්ද මුදුනට යනකම් මගේ තියෙන උපරිම ශක්තිය දාලා හයියෙන් අල්ලන් හිටියේ. but ඔයාලට පෙන්වන්න ඕන නිසා මගේ බය පොඩ්ඩක් පැත්තකට තියලා මම චුට්ටක් විතර වීඩියෝ කරගත්තා. ඔන්න අපි කන්ද මුදුනට ආවා. දැන් ඔයාලට පේන්නේ උඩේ නම් බැලුවහම පල්ලෙහා මොන වගේද පේන්නේ කියලා. අපි මෙතනට ආවට පස්සේ හිතුවා පල්ලෙහාට යන කාට් එක කෙලින්ම ගන්නේ නැතිව පොඩ්ඩක් කන්ද උඩ ඇවිදින්න. ඉතින් අපි ඇවිද්දා, ෆොටෝ ගත්තා, කට්ටියත් එක්ක කතා කර කර හිටියා. ඒ වගේම අපි බ්‍රෙක්ෆාස්ට් එකට ගෙනාවු කෑමත් කෑවා. It has just begun as she puts her hand in mine. We wanna chase the night, wanna dance to the light, pull the stars from the sky, just two hearts running wild. Never sleep, never stop, as we shout from the top. We're gonna be two hearts running wild.
අපි ෆයිනලි ආවා අපේ සුපර් ත්‍රිලින් ඇඩ්වෙන්චර් එක ස්ටාර්ට් කරන ප්ලේස් එකට. අපේ බබා නම් සුපර් එක්සයිට් වෙලා ඉන්නේ. එයාට රයිඩ් එක ස්ටාර්ට් කරනකම් ඉවසිල්ලක් නැහැ. බලන්නකෝ එයා තාත්තටත් කලින් ලෙව එක අදින වේගෙ. Bye. Bye. ඔන්න ඊළඟට මගේ වාරේ. ඇත්තම කිව්වොත් මාත් පොඩ්ඩක් එක්සයිට් වෙලා ඉන්නේ. පේනවනේ මම චුට්ටක් බයත් වුණා ස්ටාර්ට් කරද්දි. හැබැයි ටිකක් දුර යද්දි ඒක මාරම ෆන්. මම චුට්ටක් දුර ගිහිල්ලා පොඩ්ඩක් ස්පීඩ් එකත් වැඩි කරා. ඇත්තට මේක මාරම ෆන්. හැබැයි මෙන්න මේ හරිය නම් මම හොඳටම බය වුණා. මොකද පොළොව පැත්තට කාට් එක ගොඩක් හැරුණා. ඒ නිසා මම එතන ගොඩක් ස්ලෝ එකේ ගියේ. මෙන්න මේ හරියටත් ටිකක් බය හිතුණා. මොකද එතනදී පල්ලෙහායි පොළොව මට්ටම අපිට හොඳට පේනවා. හැබැයි ඉතින් මේක මාරම ෆන්. ඔන්න ඉතින් අපි පල්ලෙහාට ආවා. මෙන්න මෙතනින් පුළුවන් අපිට අපේ රයිඩ් එකේ ෆොටෝස් ගන්න. ෆොටෝ එකක් යුරෝ 7.50ක් වගේ වෙනවා. පේනවද? අපේ බබා ඇවිල්ලා සල්ලිලන විදිය චොකලට් ගන්න. එයා ඔය ජර්මන් වලින් තමයි ප්ලීස් කියන්නේ සල්ලි ඉන්න. ඒ වගේනේ දෙන්න යාළුවා. ආයිෂ් ෆොටෝ එකක් දෙන්න. ඔන්න අපි යන්න කියලා පිටත් තුඩු. වැඩේ කියන්නේ අපිට බස් එක පොඩි ටයිම් එකකින් තමයි මිස් වෙලා තියෙන්නේ. ඊළඟ බස් එකට පැය 2ක් විතර තියෙනවා. ඒ නිසා අපි ඩිසයිඩ් කරා පැය 2 ඉන්න වෙලාවේ ඇවිදගෙන යනවා කියලා අපිට සාල්ස්බර්ග් වලට බස් එකක් ගන්න පුළුවන් තැනක් වෙනකම්. හැබැයි අපිට කිලෝමීටර් 4ක් විතර ඇවිදින්න වුණා. ඉතින් අපි යන අතරතුර මෙන්න මේ වගේ ලස්සන මල්වල ලස්සන ගෙවල් වල වීඩියෝස් ගත්තා මේ ඔයාලට පෙන්නන්න. කොහොමද ලස්සනයි නේද? දැන් නම් අපි vlog එකේ අවසානටම වගේ ඇවිල්ලා ඉන්නේ. අද දවස ගැන කිව්වොත් මේ ඇඩ්වෙන්චර් එක නම් සුපිරිම. ඉතින් අපි ඩිසයිඩ් කරා ආපහු දවසක එන්න. ඒ වගේම ඔයාලට මේ ඇඩ්වෙන්චර් ප්ලේස් එක ගැන විස්තර දැනගන්න ඕනේ නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක්ස් වගේක් දාලා තියෙනවා. ඔයාලට ඒව රිෆර් කරලා අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. ඒ වගේම මට කියන්න ඕනේ මේ vlog එක අවසාන වෙනකම් බලන් හිටපු ඔයාලට ගොඩක් thank you. subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් ලස්සන vlog එකකින් ළඟදිම දවසක හම්බෙමු. bye.